ඔන්න ඉතින් අපි අද යන්නේ ගෝල් ෆේස් එකේ තියෙන කයිට් ෆෙස්ටිවල් එක දෙරණ විසින් සංවිධානය කරන කයිට් ෆෙස්ටිවල් එක බලන්න. ඉතින් ලස්සනම ලස්සන සරුංගල් ඒ වගේම අතිශය ජනප්‍රිය ගායක ගායිකාවන්ගෙන් සමන්විත රාත්‍රී සංගීත ප්‍රදර්ශනය බලන්නත් එක තමයි අපි මේ අද ගෝල් ෆේස් එකට යන්නේ. ඉතින් ගෝල් ෆේස් එකට යනකොටම දිස්සුණු දෙයක් තමයි ලස්සනම සරුංගල් ලයිට්ස් දාපු සරුංගල් අහසේ යනවා. ඉතින් ඒක හරිම සුන්දර දර්ශනයක්. ඉතින් මුහුදු ඒ හුලගත් එක්ක සරුංගල් වල තියෙන ආකර්ෂණය රාත්‍රියට කියලා වැඩක් නැහැ. ඒ view එක ඔයගොල්ලන්ට පේනවා ඇති. හරිම ලස්සන දර්ශන ටිකක් ඉතින් තිබුණේ ගෝල් ෆේස් පිට්ටනියේදී. ඉතින් බලා ගන්න. ඉතින් මේ වර්ණ ආලෝක මැද්දේ සරුංගල් ඒ වගේම මිනිස්සු එන්ජොයි කරනවා. ඉතින් ගොඩාක් ලස්සන view එකක් තමයි අපි දැක්කේ. ඉතින් මේ ගෝල් ෆේස් එකේ තිබුණ ඉතින් දෙරණෙන් සංවිධානය කරලා තිබ්බ මේ සරුංගල් සැනකෙළිය සහ සංගීත ප්‍රසංගය අපි ඉතින් හරිම ආසාවෙන් එන්ජොයි කරා. ඉතින් ජනප්‍රිය ගායක ගායිකාවන් මේ වේදිකාව රසවත් කරන්න පැමිණිලා හිටියා. ඉතින් බලන්න ඕගොල්ලන්ට පේනවා ඇති අතුරු සිදුරු නැතුව මිනිස්සු සෑහෙන්න ප්‍රමාණයක් මෙතන විනෝද වෙන්න මේ සරුංගල් සැනකෙළිය බලන්න ඇවිල්ලා තිබුණා. ඉතින් අපිත් ඉතින් ගිහිල්ලා හොඳට විනෝද වුණා. ඉතින් බලන්න කොයිතරම්නම් සුන්දරද ලස්සනද කියලා. ඉතින් ඔන්න අපිත් ඉතින් ලස්සනට එන්ජොයි කරා. මෙතන 360 view එකක් ගත්තා. අපිත් ඉතින් ඒ තරමටම සෙනක හරි සතුටින් ගෝල් ෆේස් පිට්ටනියට ඉතින් ආවා කියන්නේ වෙනම වයිබ් එකක් නේ. ඒක ඉතින් කියලා නිම කරන්න බෑ. මොකද මූදු උණගත් එක්ක අපි ඉස්සර ඉඳලාම කොළඹ ඉන්න කෙනෙක් නම් දන්නවා ඉතින් ගෝල් ෆේස් පිට්ටනියේ තියෙන වයිබ් එක කොහොමද කියලා. ඉතින් ඒ වගේ මේ ලස්සන සින්දු ඇහෙනකොට අපිට ඉතින් ඊටත් වඩා දෙයක් තියෙනවාද. ඉතින් ලංකාවේ මිනිස්සු හරිම ආසාවෙන් රස වින්දා මේ වයිබ් එක, මේ සංගීත ප්‍රසංගය, මේ සුළඟත් එක්ක මේ අහසේ තියෙන සරුංගල් සැනකෙළියේ තියෙන විශේෂත්වයත් එක්ක ඔන්න මේක එන්ජොයි කරා. හරිම ලස්සනට හොඳට සංවිධානය කරලා තිබුණා. ඉතින් අපිත් ඉතින් ඔන්න සංගීතය අහන ගමන් ඉතින් හොඳට රස වින්දා මේ සංගීතයේ තියෙන මියුසික් එක, ඒ වගේම අහසේ තියෙන සරුංගල් වල තියෙන ලස්සන. ඉතින් ඒ හැමදේම බලන්න නම් යන්න ඕන එකම තැන තමයි ඉතින් කයිට් ෆෙස්ටිවල් එක ගෝල් ෆේස් එකේ තියෙන. ඉතින් ඊයේ රාත්‍රියේ නම් ඒක ඇත්තටම සුන්දරයි. ඉතින් බලන්න මේ සරුංගලයට තමයි මම ගොඩක්ම ආකර්ෂණය වුණේ. මොකද මේ සරුංගලයේ දෙරණ ලෝගිකත් එක්ක ගහලා ලයිට්ස් පත් වෙලා හරිම ලස්සනට අහසේ ඉතින් ලස්සනට පියාසර කෙරෙව්වා. ඉතින් මම ළඟටම ගිහිල්ලා ලස්සනට වීඩියෝ ගත කළා. ඒක ලොකු සරුංගලයක්. ඉතින් මුළු ගෝල් ෆේස් එකටම පේන තරමටම ඒක හරි විශාල සරුංගලයක්. හරි ලස්සනයි. ඉතින් හරිම සුන්දර දර්ශනයක්. ඉතින් හරි එන්ජොයි කරා. ළමයි වගේම වැඩිහිටියොත් මෙතනට ඇවිල්ලා සෑහෙන්න විදියට විනෝද වුණා කියලා මම දැක්කා මේ ගෝල් ෆේස් කයිට් ෆෙස්ටිවල් එකට ගියාම. ඔන්න ඉතින් අහසේ ලස්සන සරුංගල් බලන ගමන් ඉතින් එදා රාත්‍රිය මට අමතක නොවන රාත්‍රියක් කරගෙන ඉතින් මම නිවෙස් බලාවා. ඉතින් හරිම සුන්දර දර්ශන කීපයක් එක්ක කයිට් ෆෙස්ටිවල් එකත් අපි ආදරෙන් රස වින්දා. ඉතින් මේ වීඩියෝ බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉස්සරහටත් රැඳෙන්න. අපි කොහෙද යන්නේ? අපි කරන ට්‍රැවල්ස් ගැන බලන්න හැමෝම ඉස්සරහට රැඳෙන්න. ඉතින් ගොඩක් ස්තුතියි හැමදාම. පරිස්සමට සතුටින් හැමෝම ඉන්න. What